අයිතිකාරයාගේ ජීවිත කතාව ගැන තමයි මචං ඉතින් අද ගෙනල්ලා තියෙන මචං ඉතින් කොහොම වුණත් මේ මාතෘකාව ගැන කතා කරොත් මේක වැඩි කතා වෙන්නේ නැති මාතෘකාවක් කියලා කිව්වොත් හරි මචං ඉතින් මේ අයිතිකාරයා ගැනගේ ජීවිත කතාව. ඉතින් සමහර අයට ඇතැම් අයට මේක ප්‍රශ්නයක් මචං ඉතින් මෙයා කොහොමද මේ තත්ත්වයට ආවේ ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මචං ඉතින් කියනකොටම ලයික් කමෙන්ට් ෂෙයා පාරකම සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න අමතක කරන්න බෑ කියලා මචං ඉතින් එන වැඩි කතාවක් නෑ යමු වීඩියෝ එකට. 1977 චීනයේ ටියන්ජින් නගරයේ උපත ලබන ලී ෂියාओडोंग කියලා කියන්නේ ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාවක් වන ෆ්‍රී ෆයර් ක්‍රීඩාවේ නිර්මාතෘ එහෙම නැත්නම් ගරීනා කම්පැනියේ අයිතිකරු විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් කොහොම වුණත් මෙයා තවත් විදිහකට හඳුන්වන්න පුළුවන් අපිට ගේමින් ශ්‍රේෂ්ඨයේම උඩු යටි කුරු කළ බිලියනපති ව්‍යවසායකයෙක් විදිහට අපිට මෙයාව හඳුන්වා ගන්න පුළුවන්. ඉතින් මෙයාගේ අධ්‍යාපනය කරනකොට මෙයා ෂැන්හායි ජියාओ කියන විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධියක් හදාarලා තියෙන අතර ඇමරිකාවේ එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ MBA උපාධියකුත් මෙයාට තියෙනවා. ඒ වගේම කතා කරන්න ඕනි මචං ඉතින් වර්තමානයේට මේ ලී ෂියාओडोंग කියන නමින් මෙයා හඳුන්වන්නේ ෆොරෙස්ට් ලී කියන නමින්. ඒකට හේතු වෙන්නේ ඇමරිකාවේ මෙයා ඉගෙන ගන්න කාලේ විදේශීය මහාචාර්යවරු ෆොරෙස්ට් ලීගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ මචං 2005 අවුරුද්ද. ඒකට හේතුව තමයි ස්ටීව් ජොබ්ස් කියන පුද්ගලයා ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා උපාධි ප්‍රදානෝත්සවයේදී මෙහෙම දෙයක් කියනවා. ස්ටීව් හංග්‍රි තදින්ම දන්නවා මචං. ඒ තදින්ම දැනීමේ හේතුවක් විදිහට මෙයා සිංගප්පූරුවේ ව්‍යාපාර මධ්‍යස්ථානයක් ආරම්භ කරලා බවට පත් කරමින් ලීමානයක් ආරම්භ කරනවා 2009 අවුරුද්දේ ගේම් නමින්. කොහොම වුණත් මේක වැඩි කල් තියෙන්නේ නැහැ. මේකේ නම වෙනස් කරනවා ගරීනා විදිහට. කොහොම වුණත් 2017 අවුරුද්දේ සමාගම් සමූහයක් බවට පත් කරමින් C ලිමිටඩ් කියලා මේ ගරීනා කියන නම වෙනස් කරනවා. C ලිමිටඩ් එක තුලදී ගේමින් පැත්ත විතරක් නෙවෙයි ශේෂ්ත්‍ර තුනක් ආවරණය කරනවා. පළවෙනි ශේෂ්ත්‍රයේ විදිහට ගේමින් පැත්තත්, දෙවෙනි ශේෂ්ත්‍රයේ විදිහට e-commerce පැත්තත්, තුන්වෙනි ශේෂ්ත්‍රයේ විදිහට ඩිජිටල් මූල්‍ය සේවාත් මේකෙදි ආවරණය කරලා තියෙනවා. ඉතින් ගරීනා එකේදී ගේමින් තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ගොඩක්ම Free Fire Max වගේම අපි කතා කරොත් වර්තමානයේදී අපිට Delta Force වගේ ගේම් ඊට පස්සේ Underdown ඒ වගේම Black Cover වගේ ගේම් අපිට බලා ගන්න හම්බ වෙනවා වර්තමානයේට මේ ගරීනා කියන කොටසෙදි. ඊට පස්සේ අපිට බලා ගන්න හම්බ වෙන්නේ මේ e-commerce කියන පැත්ත. e-commerce කියන පැත්තදී මෙයා Shopee කියන app එක හඳුන්වා දෙනවා. නැත්නම් වෙබ් අඩවි හඳුන්වා දෙනවා. පොදුම හිතන දෙයක් කියන්නේ මචං ඉතින් Alibaba සහ Lazada කියන app අභිමුඛ ගිහිල්ලා Shopee කියන app එක ගිනිකොන දිගාසියා තායිවානයේ ජනප්‍රියම වෙබ් අඩවිය බවට පත් වෙනවා. ඉතින් ඒකත් එකක් හේතුවක් වෙනවා මචං ඉතින් මේක පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ මචං ඉතින් 2019 අවුරුද්දේ C ලිමිටඩ් කියන සමාගම නිව්යෝර්ක් කොටස් විල්ද පොලේ ආයෝජනය සිදු කරන්න පටන් ගන්නවා. ඒවට අත් වෙලා කරන දෙයක් තමයි මචං ඉතින් සිංගප්පූරුවේ ලයන් සිටි ලයිලෝස් කියන පාපන්දු සෙල්ලම් කරන කණ්ඩායමට අනුග්‍රහය නැත්තම් හිමිකරු වශයෙන් මෙයා කටයුතු කිරීමක් සිදු කරලා බලපෑම් සිද්ධ කරනවා. ඉතින් මේක විතරක් නෙමෙයි මෙයාට අභියෝගාත්මක වෙන්නේ ඉන්දියාව තුළ ෆ්‍රී ෆයර් ක්‍රීඩාව තහනම් කිරීමත් මේගොල්ලන්ට දැඩි අභියෝගයක් වෙනවා. හේතුව තමයි මචං ඉතින් ඉන්දියාව කියලා කියන්නේ කුඩක්ම ජනතාව අධික රටක් නිසා මේගොල්ලන්ට ඒ වගේ ක්‍රීඩාව ඉන්දියාව තුළ ක්‍රීඩාවක් තහනම් කරනකොට ගොඩක්ම බලපෑම් සිද්ධ වෙනවා මචං. ඉතින් කොහොම වුණත් ඉතින් ওই වගේ දේවල් අභියෝග බවට පත් වෙලා මෙයා කොහොම වුණත් අවසානයේදී සේවක කප්පාදු සහ වියදම් කළමනාකරණය කිරීමක් සිද්ධ කරලා නැවතත් එයාගේ කම්පැනිය නගා සිටීමක් සිද්ධ කරනවා මචං. ඉතින් පාරක් දාන්න අමතක කරන්න මචං. ඉතින් මේ වීඩියෝ එක ටාගට්